යාළුවනේ මේ අද නිවාඩු දවස චුට්ටක් ගබඩ කාමරේ මේ අස් කරා අපේ අක්කගේ පුතාට මේ අර පොඩි මෝටරයක් ඕනේ කියලා අස් කරා. ඉතින් මේ මම චූටි ගන්නම් ඔය පොඩි ගැටමැටික් එකතු කරන්න වගේ එක එක දේවල් හදන්න. ඉතින් හිනාසයි මම මේ ගොඩාක් එකතු කරලා තිබුණා. කෑලි වෑර් කෑලි ටෝච් කෑලි අර මම ඉතින් ගොඩාක් එකතු කරලා තිබුණා. ඉතින් අද ඇද්දාර මේ පොඩි මෝටරයක් ඕනේ කියලා මේ ඒක බලන්න. මටත් මතක් වෙන ඉතින් ඉස්සර කොහේ ගියොත් ඉතින් වෑර් කෑල්ලක් තිබුණොත් රේඩියෝ කෑල්ලක් බැටරි කෑල්ලක් හරි ඉතින් උස්සගෙන එනවා. ඉතින් බලන්නකො ඉතින් මේකම තියෙනවා එකතු කරපුවා තමයි මේ අක්කයි පුතා මේ යාට අර පොඩි මෝටරයක් ඕනේ කියලා මේකක් නම් තිබුණා. මේ අර රේඩියෝ එක මේ ඉස්සර කැසට් පීස් මේ ඒ ටේප් එක දුවන්න තිබුණ කෑලි යුනිට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම කොහේ ගියොත් ඉතින් මම කර දැක්කොත් ඉතින් අනිවාර්යෙන් අරන් එනවා. මේ දේවල් වලට මාර ආසාවක් තිබ්බේ. ඉතින් මේ අර ඉස්සර බයිසිකල් වලට ආපු මේ ඩයිනමෝ බල්බ් එකක් තියෙනවා. ඒ ලයිට් එක හොයන්න බයිසිකල්. මාර සුන්දරයි ඉතින් කාලේ. වාස් තියෙනවා කෑලි. මගේ ලොකු පෙට්ටියක් මගේ මේ පෙට්ටියක් එකතු කරලා තිබුණා. ඒක ඉතින් ගොඩක් කාලයකට පස්සේ මම අදින්නේ මේ ඩයිනමෝ ටෝච් කෑලි පොඩි මෝටර කෑලි තියෙන ළමයක්. ගොඩාක් තියෙනවා. ඉතින් තව මිස්ට් එක පුරවලා තියෙනවා. මේ අපේ පුතාට මොකක්ද කොහොමද කියලා තමයි ඉතින් මේ ටික ගත්තේ. බලන්න මේ තමයි මේ අර ඉස්සර බැටරි ටෝච් වලට බල්බ් තියෙන්නේ. මම එකතු කරපුවා තමයි මේත් ගොඩාක් තිබ්බා. ඉතින් සවර්තින් මේ දේවල් තමයි පොඩි ගානේ මම කරේ. ආනෝ යාළුවෝ මේ ෆෝන් වල දැක්කලා තියෙනවද මතකද කියලා. මම පාවිච්චි කරලා තියෙනවා. මේක පාවිච්චි කරලා තියෙනවා. මේක පාවිච්චි කරලා ඉස්සර බටන් 40 ගානේ ෆෝන් එක කියලා මේක තමයි. මේ තියෙන යාළුවනේ මේ මම හදලා තිබුණා මේ රිමෝට් මෝටර් බෝට්ටුව. ඒ රිමෝට් එකෙන් මේ වතුර යන මෝටර් බෝට්ටුව. ඒකේ මේ අර වතුර ඇතුළට යනකොට මේ රිසීවර් සර්කිට් එක මම සිජිෆෝම් වලින් තමයි මේ කවර් කරලා තිබුණේ. ඒ කෑලි තමයි මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන මේ කාට කරගෙන ගිහුවා තමයි. ඒකේ අර ෆ්ලෑෂර් පොටේ අද කියලා තමයි තියෙන්නේ. මෝටර ගොඩක් හම්බුණා. ඉස්සර කඩවල 25 මෝටර කියලා කියන්නේ ඒවත් ගොඩක් හම්බුණා. ඉතින් අපි ආයෙත් වෙන වීඩියෝ එකකින් හම්බුමු. සුබ දවසක්.